මේක කළ යුතු දෙයක් අමාරු හැප්පිල්ලක් තමයි හැප්පෙන්නේ ආණ්ඩුව. නාම රාජපක්ෂ නෙමෙයි නාම රාජපක්ෂගේ පරම්පරාවේ රාජපක්ෂල එකතු වුණත් මාලිමාවේ ආණ්ඩුව දන ගස්සන්න බෑ. ඉතින් ජාතිවාදය උස්සුනාගෙන ඒගොල්ලන් ඉතින් එදායින්ලම කරන ඒ කියන්නේ තුරුම්බුවක් නේ ඕවා. අපි හම්බන්තොට රාජපක්ෂලා අයින් කරා. රාජපක්ෂලා හම්බන්තොට නැහැ දැන්. මහා දිලීරයක් වගේ තිබුණා. ආණ්ඩුව පෙරලන්න නෙවෙයි ඒ කට්ටියන්ට පුළුවන් නම් සෙනග ටිකක් ගෙනල්ලා පෙන්නන්න කියන්න. ආයිබෝවන් මද්ද්‍රව්‍ය කියලා කියන්නේ රටට වගේම සමාජයටත් මහත් ව්‍යසනයක් වෙච්ච මාතෘකාවක්. ඉතින් ඔබ දන්නවා අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා ප්‍රමුඛ නව ආණ්ඩුව විසින් රට මේකට ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනවා මේ මද්ද්‍රව්‍ය වලට එරෙහිව. ඉතින් මේ මද්ද්‍රව්‍ය වලට එරෙහිව ක්‍රියාත්මක කරන රට මේකට ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙන මහජන රැලියක් අද තංගල් නගරයේදී පැවැත්වෙනවා. ඉතින් අපි මේ වෙනකොට ඉන්නේ තංගල් මහජන ක්‍රීඩාංගණයේ. ඉතින් අපි ගිහින් බලමු මේ රැලියට සහභාගී වෙන ජනතාවගේ අදහස මොන වගේ වේවිද කියලා. මේ මද්ද්‍රව්‍ය වලට එරියොන මේ රට මේකට ජාතික වැඩසටහන සම්බන්ධව සහ අනිකුත් බොහෝ කාරණා අපි ඉවසන්න සූදානම් මේ ජනතාවගෙන්. ඉතින් අපි ගිහලා බලමු මේ ජනතාවගේ ප්‍රචාරය මොන වගේ වේවිද කියලා. දැන් මේ අපි දකිනවා මේ ආණ්ඩුව මේ මද්ද්‍රව්‍ය වලට එරෙහිව විශාල මෙහෙවරක් කරනවා. අපි දකිනවා දැන් රට මේකට ජාතික වැඩසටහනක් පටන් අරගෙන ඒක සංවිධානය කරගෙන යනවා. ඒතකොට මේ වැඩසටහන සම්බන්ධයෙන් ජනතාව විදිහට මොන වගේ අදහසක් දින්නේ? මේ වැඩසටහන සම්බන්ධයෙන් අපේ අදහස දක්වන්නේ මේක මීට කලින් කළ යුතු වැඩසටහනක්. මේක මීට ඉපැරණි කණ්ඩායම විසින් වගා කරපු ඒ කොටස ඒ උපද්‍රවය නැති කිරීම සඳහා මේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගය බොහොම අපි අගය කරනවා. ඒ තමයි අපිට කියන්න තියෙන පුළුවන් දේ. ඒත් එකම අපි දැක්ක මේ පසුගිය ආණ්ඩුවලුත් මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. අපි දැක්ක මේ විවිධාකාරයෙන් නම් වලින් වැඩසටහන් ක්‍රියාත්මක වුණා. හැබැයි මේ වෙනකොට මද්ද්‍රව්‍ය වල තිත තියන්න උන්ට බැරුණා. මේ ආණ්ඩුවත් දැන් වැඩසටහන පටන් අරගෙන තිනවා. මේ ආණ්ඩුව මේ මද්ද්‍රව්‍ය වල තිත තියයි කියලා විශ්වාසයක් තියෙනවද? අනිවාර්යයෙන්ම මොකද ඉස්සර ආණ්ඩු කරපු අය කරේ ඒ අය බොරුවක් මාවපාලා මිනිස්සු රැට් වීමක් කරේ. නමුත් දැන් මේක නිවැරදි ක්‍රමයට සමාජය ගත කරලා ඒ කරන වැඩසටහන බොහොම වැදගත්. මේක ඇත්තෙන්ම වැදගත්ම කාර්යයක් මේක පටන් අරගෙන තියෙන්නේ. අපි දැනට දකිනවා රට තුළ මේ නීති විරෝධී මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු තරුණ පරපුර කොයිතරම් ආකාරයට තමන්ගේ ජීවිත විනාශකාරී තත්වයකට අරගෙන ඇවිත් තියෙනවද කියලා. මම අධිකරණ පද්ධතිය ඇතුලේ සේවය කරන කෙනෙක්. මම ඕක ප්‍රායෝගිකව දකිනවා. අපේ රටේ තරුණ පරපුර මේ විෂ මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා තමන්ගේ සම්පූර්ණ ජීවිතයම අඩාල කරගෙන අනාගතය අඳුරු කරගෙන ඉන්නවා. ඉතින් මේකට අපි හැමෝම සහයෝගය දෙන්න ඕන. ඒක ලොකු පොඩි ભેදයක් නැතුව අපි සියලුම දෙනා එකට එකතු වෙලා සහයෝගයෙන් මේ විෂ මද්ද්‍රව්‍ය තහනම් නීති විරෝධී මද්ද්‍රව්‍ය සියල්ල මේ රටෙන් තුරන් කරන්න හැමෝම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියලා තමයි මගේ අදහස. හැබැයි හැමෝම එකතු වෙන්න ඕන කිව්වට මේ විපක්ෂය නම් හැබැයි එකතු වෙන පාටක් නැහැ මේ වැඩසටහන් වලට. අපි විපක්ෂයකින් මේ වගේ විවේචනයක් බලාපොරොත්තු වෙන්න ඕන. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා විපක්ෂය අපි හිතන්නේ නැහැ මේ අපි කරන සුබවාදී කටයුත්තක් වුණත් මේ වැඩපිළිවෙල කොයිතරම් ආකාරයේ සාර්ථක වුණත් මේක ගැන හොඳ අදහසක් ඒ අයගෙන් බලාපොරොත්තු වීම අපි කළ යුතු නැහැ. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා විපක්ෂය හැමදාම ඒගොල්ලොන් කරපු දේ විවේචනය. ඉතින් හොඳ දේ අගය කරන පිරිසකුත් ඉන්නවා. හැබැයි මේ රටේ මිනිස්සු මේ වැඩපිළිවෙලේ කොයිතරම් දුරට මේ රටට මේ වැඩපිළිවෙල අවශ්‍යද කියන කාරණාව වටහාගෙන තියෙනවා. ඉතින් වැදගත් වෙන්නේ මේ රටේ මිනිස්සු මේක කොච්චර අනුමත කරනවද, මේකට සහාය දෙනවද, මේක අගය කරනවද කියන එක විතරයි. ඒ නිසා මේක මම දන්නවා අපේ රටේ මිනිස්සු මේක ඇත්තටම මේකට සම්පූර්ණ සහයෝගය දීලා මේක සාර්ථකවම අවසන් කරගන්න කටයුතු කරනවා කියලා. අපිට ගොඩක් සතුටුයි ඇත්තටම. දැන් ওই කලින් මිද්දෙනි එහෙම බිලිපිටිය, තංගල්ල, කුඩාවැල වගේ නමක් විසාන කුඩු සම්බන්ධ විතරනේ. දැන් ටික ටික ෂේවිං යනවා. මං හිතන්නේ සිට 80ක් විතර වගේ. දැන් ගම් වලත් ඇත්තටම කුඩු කියන જાතිය තුරන් වෙලා තියෙන්නේ. 100%ක් මේ වැඩසටහන හොඳයි. ඇත්තටම හොඳයි. 100%ක් හොඳයි. ජනප්‍රතිනිධිවරු ගෙන වැඩ පිළිවෙලත් ඇත්තටම හොඳයි. මේ අනාත්මක පොලිසිය ඊළඟට මේ සම්බන්ධ වෙන කමිටුව ඔක්කොම සම්බන්ධ වෙලා මේ වැඩේ යන්නේ. ඒකෙන්ද ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ මේ වැඩේට. ඒක නිසා 100%ක් මේක සාර්ථක වෙයි. මට දැනෙන විදිහට. අනිවාර්යෙන් විය යුතු වැඩක්. ඒ කියන්නේ මේ විෂ මද්ද්‍රව්‍ය කියන එක විවිධාකාරයෙන් පැතිරලා තිබුණේ සම්පූර්ණ සමාජය වෙලාගෙන තිබුණේ. ඒ කියන්නේ ඉස්කෝල මට්ටමටම දැන් ඇවිල්ලානේ තියෙන්නේ. එන 8 9 පන්ති වලට දක්වාම ඒක පැතිරලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේක කළ යුතු වැඩක්. ඒ කියන්නේ නිදහස කියලා කියන්නේ මේ මද්ද්‍රව්‍ය ඉවත් කිරීම නිදහසේ කොටසක්. ඒ නිසා ඒ කියන්නේ මේ සොම්බි රාජ්‍යයක්. ඒ කියන්නේ
කොඳු කැඩුණු ඒ කියන්නේ සම්පූර්ණ විනාශ වෙච්ච ජාතියක් තමයි බිහි වෙමින් තිබුණේ. ඒ නිසා මම හිතන්නේ මේ පෙරලිය වෙන්න ඕන එකක්. මේක කළ යුතු දෙයක්. අමාරු හැප්පිල්ලක් තමයි හැප්පෙන්නේ ආණ්ඩුව. මේක කරන්න ඕන. මම හිතන්නේ හයිය තියෙනවා ආණ්ඩුවට, දැක්ම තියෙනවා, දර්ශනය තියෙනවා. ස්ථිරම කරනවා. ඉවත් වෙනු කියන එක ස්ථිරම වෙනවා. අපි හම්බන්තොට රාජපක්ෂලා අයින් කරා. රාජපක්ෂලා හම්බන්තොට නැහැ දැන්. මහා දිලීරයක් වගේ තිබුණේ. ඒක අයින් වෙලා ගිහිල්ලා මේ දැන් තියෙන ක්‍රමයත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් මේ කුඩු මත්ද්‍රව්‍යත් හම්බන්තොට විතරයි වැඩිපුරම තියෙන්නේ. තංගල්ලේ තියෙනවා. ඒවායේ භාවිතය අපි දැක්කා. බල්ලන්ට පවා විස දෙයක් උන් එක තැන කැරකෙනවා. ඔවුන් රාජපක්ෂලාට උමනා වෙලා තිබුණේ එක තැන කැරකෙන මත්වෙච්ච රටක් හදන්න. ඒ මත්වෙච්ච රට හදන්න රාජපක්ෂලා නැවත ඔලු උස්සන්නේ නැහැ. අමාත්‍යවනි අපි දැක්ක මේ පාර්ලිමේන්තුවේ ඩී.විචානක මන්ත්‍රීතුමා කියනවා මේ අද දිනේදී මේ ක්‍රියාත්මක වෙන රටමකට මේ ජාතික වැඩසටහනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙන මේ ජාතික වැඩසටහනට පිරිස ගෙන්නන්නේ මේ ආරක්ෂක අංශයෙන් කියලා. ඇත්තට මෙහෙමද කොහොමද ඒක කියන අදහස? ඔව් දැන් මේ අද දවසේ තංගල්ල නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වුවේ දේශපාලන රැස්වීමක් නෙමෙයි. ඒක මාලිමාවේ මේ දේශපාලනය ප්‍රවර්ධනය කරන වැඩසටහනක් නෙමෙයි. මේක ජාතික වැඩසටහනක්. මේකට එන්නේ රාජ්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම්තුමන්, ප්‍රාදේශීය ලේකම්තුමන්, ඒ වගේම පළාත් ලේකම්වරු ඇතුළු රජයේ නිලධාරීන්, ඒ වගේම මහජන ආරක්ෂක කමිටු නියෝජනය කරන නිලධාරි මණ්ඩලය, ග්‍රාමීය මට්ටමේදී ගමට නායකත්වය දෙන ග්‍රාම නිලධාරිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් තමයි මෙතෙන්ට ආවේ. ඊට අමතරව ප්‍රජාව සම්බන්ධ වුණා කැමැත්තෙන්. මේක නිල උත්සවයක්. නිසා දී.විචානකලගේ පුරුද්ද තිබුණේ එයාලගේ දේශපාලන ඉතිහාසයේ හැමදාම රැස්වීම කරේ හමුදාවට, පොලිසියට, එහෙම නැත්නම් රජයේ නිලධාරි ගෙන්නලා ඔවුන්ට සිවිල් ඇඳුමින් සරසලා ඉතිහාසයේ දේශපාලන රැස්වීම කරා කියලා ඕන තරම් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඒක ඇතුළේ එයාලා විශ්වාස කරනවා මේ ආණ්ඩුවත් එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා කියලා නෑ. හරි පැහැදිලි. මේක නිල උත්සවයක්. මේකට සම්බන්ධ වුණේ දේශපාලඥයෝ විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඒ වගේම ප්‍රාදේශ සභා සභාපතිවරු සම්බන්ධ වුණා. අනෙකුත් සියලුම දෙනා රාජ්‍ය නිලධාරීන් සහ නිල වශයෙන් මේ ජාතික ව්‍යාපාරට වග කියන කණ්ඩායම තමයි මෙතෙට එකතු වෙන නිසා අපි මාලිමාවේ රැස්වීමක් කරන්න රාජ්‍යාන්තරේ පාවිච්චි කරලා ගෙනල්ලා නැහැ, බස් පාවිච්චි කරලා ගෙනල්ලා නැහැ. අපි ගෙනාවේ මේ නිල උත්සවයට රාජ්‍ය නිලධාරි මට්ටමේ සහභාගී වෙන පිරිස තමයි අද දවසේ සහභාගී වුණේ. ආගම සම්බන්ධ කරගෙන ත්‍රිකුණාමලේ සිද්ධියක් ඇති වුණා. ඒක රට පුරත් කතා වුණා. එතකොට පාර්ලිමේන්තුවත් කතා වුණා. අපි දැක්කා. මේ ආණ්ඩු පාර්ශ්වයෙන් කියනවා මේක මේ නාම රාජපක්ෂ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා මේ ඇති කරපු ජාතිවාදී අවුස්සන්න ඇති කරපු ප්‍රශ්නයක් කියලා. ඇත්තට මේකනේ ජනතාව මොනවා කියලා අදහසක තියෙන්නේ. ඉතින් ජාතිවාදී අවුස්සනවා කියන්නේ ඒගොල්ලන් ඉතින් එදායින්ලම කරන ඒ කියන්නේ තුරුම්බුවක් නෙවුවා. ඉතින් මොන හරි ක්‍රමයකින් ඉතින් ඒගොල්ලන්ගේ පැත්තට ඉතින් කතර දැම්මව ගන්න කැමතිනේ වාසිය ඒගොල්ලන්ගේ වාසිය සලකා මොකක් හරි උපක්‍රමයක් යොදවලා දැන් ඉතින් පරාජය පෙනි ඉතින් ඒගොල්ලන් අර නිකන් වියරු වැටිලා වගේ ඒ වගේ දේශපාලනයක් ඒගොල්ලන් ගාව තියෙන අර අපට ඒ කියන්නේ ජනතාවට පෙන්න මුන්නේ ඒගොල්ලන්ගේ හදවතේ තියෙන එක. අපේ ඒගොල්ලන් පරාජයට පත් වෙලා තියෙන බව ඒගොල්ලන් මේ ඒ කියන්නේ ජනතාවට පෙන්වන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන් හරි අපිට කරන්න පුළුවන් කියන පතේ තමයි. හැබැයි අපි නම් හිතනවා ඉතින් කවදාවත් ඒගොල්ලන්ට ඔය ඒගොල්ලන්ගේ හීනයක් වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. අපි මේ වැඩ පිළිවෙලට අපිට මොන කරදර ආවත් අපි කැමති. මොකද අපේ මේ රටේ අපේ අනාගතය තමයි අපේ මේ දූදරු සමස්ත ලෝකයේම ඉන්න. ඒක දූදරුවෙන් ඉඳලා අපේ ඒ කියන්නේ මේ රට හොන් තත්ත්වයට ගන්න ඕන. ඉතින් ඒක අනාගතේ ඉන්න දරු පරපුර මේ වගේ දේවල් 90%ක්ම මේකට බැහැ වෙලා ඉඳින් ඉතින් ඒ පරපුර බේර ගන්න ඉතින් එකතු වෙන්නේ නැත්නම් ඉතින් ඊට වැඩිය මොඩියොත් නැහැ. ඔව් එයාගේ ඒ වගේ කුමන්ත්‍රණය කරන්නේ අර ජනාධිපතිවරණට කලිනුත් ඒ වගේ ඒවා කෙරුවනේ අර 2019 ඒ වගේ ඔය 21 වෙනිදා රැළිය මොනවා හරි කියන්න එපා. ඒකට තමයි වේලාවතින් ඕක කරන්නේ නැත්තේ. ඔව් කලිනුත් ඔය සිද්ධි වුණානේ. වඳ කොත්තු වඳ ඊළඟට යට ඇඳුම් එහෙම ප්‍රශ්නයක් කලිනුත් තිබ්බනේ. ඒ එක කාලෙකින් එක දේවල් ප්‍රක්‍රම පාවිච්චි කරනවා. දැන් මිනිස්සු ඇත්තම බුද්ධිමත්. සෝෂල් මීඩියා නම් මන මිනිස්සු අප්ඩේට් නේ. ඒ අප්ඩේට් වල දැන් ඕව සාමාන්‍ය දේවල්. ඒක ගණන් ගන්න නැහැ මිනිස්සු. ඉස්සර මිනිස්සු කුලප් වෙනව නැත්තට මොකද දැන් ඒව ගණන් ගන්න නැහැ. 725කට මායින් කරන්නේ නැහැ මම දන්න විදිහට. අපි නම් මායින් කරන්නේ නැහැ. ඒතක මේ අපි දකිනවා මේ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡා තියලු විපක්ෂයේ සියලු පක්ෂයකට එකතු වෙලා මේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කටයුතු කරන්න පෙළ ගැසීමෙන් තියෙනවා. මේ ආණ්ඩුවට එරෙහිව මොවුන් කරන මේ වැඩසටහන් සහ මේ ඔවුන්ගේ ක්‍රියාමාර්ග සම්බන්ධව මොකද ජනතාව හිතන්නේ? මේ ආණ්ඩුව ඇත්තටම පන්නන්න ඕනිද? මේ ආණ්ඩුව පන්නන්න මොකට යන්නේ? ඉතින් මෙච්චර යහපත් දේවල් මිනිස්සු වෙනුවෙන් කරන රටක් තුල මිනිස්සුන්ට ඉතින් ඒ දේ තේරුම් අරන් ඉන්නේ අතට ඉතින් ගොඩක් ජනතාව. ඒකනේ මේ 159ක් අපිට ඡන්දෙ දුන්නේ.
මිනිස්සු තේරුම් ගත්ත නිසා තමයි 150% අපේ ඡන්දෙ දුන්නේ. ඒක ඉතින් මේගොල්ලන්ට ඉතින් බලන් ඉන්න බැරි ඉරිසියාවක් හරි ඒගොල්ලන්ගේ ඕනෑපෑකම් ඉෂ්ට කරගන්න රජයක් නෙමෙයි. මේක ඇවිල්ලා ඉතින් පොදුවේ කාටත් නීතිය අපි ගොඩක් සතුටු වෙනවා. මේ නීතිය එක හා සමානව ඒ කියන්නේ කාටත් පොදුයිනේ. ජනාධිපතිද අගමැතිද මැති ඇමතිවරු එහෙම නෑ. දැන් අපේ නීතිය කාටත් පොදුයි. ඒක තමයි අපිට වෙන්න ඕනේ. එතකොට අපේ රට ඉබේම හැදෙනවා. නීතිය කාටත් පොදු වුණාට පස්සේ අන්නේ ඒක අපි වටනවා. මොකද අපි කාලයක් තිස්සේ ඉල්ලුවේවනේ. අපට මේ නීතිය පොදුවේ තමයි නැතුව ඇමතිට එක නීතියක් දුගියට එක නීතියක් ඒවට අපි කැමති නෑ. ඒක තමයි මේගොල්ලන් ඉතින් ඒ ක්‍රමය ඉතින් ඉස්සරහට අරගෙන ගියා වුණාට ඒව తాවකාලික නා. ඉතින් ජනතාව තේරුම් ගත්තා මේගොල්ලන් කරන්නේ ප්‍රෝඩාවක් කියලා. ඕකනේ ඉතින් ඇත්ත. ඒත් එකම මතුවනේ මේ අද මෙහෙම තංගල්ල මේ මද්‍රව්‍ය වලට එරෙහිව මේ වගේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක වෙද්දී හෙට දිනේදී නුගේගොඩ ක්‍රියාත්මක වෙන ආණ්ඩුවට එරෙහිව රැලියක් ජනතා රැලියක් ආණ්ඩු විරෝධී රැලියක් කියලා තමයි උන් ඒක නම් කරලා තියෙන්නේ. නාම රාජපක්ෂ ප්‍රමුඛ පොට්ටු පාර්ශ්වය වුන් කියනවා මේ ආණ්ඩුව දනගස්සන්න තමයි මේ රැලිය සංවිධානය කරන්න කියලා. ඇත්තටම ආණ්ඩුව දනගස්සන්න පුළුවන් වේද? නාම රාජපක්ෂ නෙමෙයි නාම රාජපක්ෂගේ පරම්පරාවේ රාජපක්ෂල එකතු වුණත් මාලිමාවේ ආණ්ඩුව දනගස්සන්න බෑ. ආණ්ඩුවක් විදිහට ගත්තොත් ඉතිහාසයේ ශක්තිමත්ම ආණ්ඩුව අපි හදලා තියෙන්නේ. ඒක හදලා තියෙන්නේ පාර්ලිමේන්තු 159 නෙමෙයි. පාර්ලිමේන්තු 159ක් තියෙන වගේම ඒ 159ත් එක්ක බද්ධ වෙච්ච ජනතා බලවේගයක් මේකට තියෙනවා. මේ ආණ්ඩුව කියන්නේ ජනතාවගෙන් ගොඩනැගිච්ච දේශපාලන ව්‍යාපාරයක් ආණ්ඩුවක්. ඒ නිසා රාජපක්ෂලා නාම රාජපක්ෂලා එහෙම නැත්නම් ඔය කියන රාජපක්ෂ මහත්තුරු මේ සමාජය ඇතුලේ මේ ආර්ථිකය කඩාවට්ටලා අධිකරණේ වර්ධකරුවෝ වෙලා අධිකරණේ නම් කළා තියෙන මේ රටේ ආර්ථික මේ අර්බුදයට ආර්ථිකය කඩා වැටීමට හේතු වෙච්ච ඔය මහත්තුරුන්ට මාලිමා වගේ ශක්තිමත් ආණ්ඩුවක් දනගස්සන්න බෑ. අපි ආරාධනා කරන්න පුළුවන් නම් එයාලගේ පරම්පරාවේ අය ඇවිල්ලා මාලිමාව නෙමෙයි මේ දේශපාලන ව්‍යාපාරය ඇතුලේ අපි කාට හරි පුජ්‍යලික හරි අභියෝගයක් කරන්න පුළුවන් නම් කියලා අභියෝග කරන්න බෑ. නිසා අපි ඒ අභියෝග සියල්ල බාර ගන්න සූදානම්. ඒ මහත්තුරුන්ට අපි කියනවා ආණ්ඩුව පියවරෙන් පියවර ඉස්සරහට යනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා. නීති ආධිපත්‍ය තහවුරු කරලා තියෙනවා. හොරුන් කුඩු ජාවාරම්කාරීන්ට පාතාලේ අපරාධකාරීන්ට දඬුවම් දෙනවා. ඒ අපරාධකාරීව නියෝජනය කරන දේශපාලන පක්ෂ කලබල වෙලා තියෙනවා. එයාලා කලබල වුණාට අපි කලබල වෙන්නේ. අපි පියවරෙන් පියවර මේ සමාජ ශෝධන ක්‍රියාවලිය කරමින් යනවා. රට ගොඩනගලා මිසක් අපි අඩියක් පස්සට තියන්නේ නැහැ කියන පණිවිඩය තමයි නාම රාජපක්ෂ මහත්තයාට දෙන්න තියෙන්නේ. අපේ අදහස නම් ඉතින් ඒ කට්ටිය ආයම බලයට එන්න වෙන්නේ නැති ඊත්තෝ ටික ඔක්කොම එක්ක කරගෙන අපිට ඉතින් ඒවට සහයෝගය දෙන්න ඒවට ඉතින් ඔළුව නැති මිනිස්සු ඉන්නවනම් මේ රටේ මේ දරු පරපුරට ආදරේ නැති මිනිස්සු ඉන්නවා. අර මිනිස්සුන්ට සහාය දීලා දරු පරපුර විනාශ කරා මේ මිනිස්සු. ඊට වඩා දෙයක් කියන්න දෙයක් නැහැ. පට්ටපල් හොරු රැළ එක්ක හොවෙලා ආණ්ඩුව දැන් ඔවුන් කියනවා මේ රැලිය සංවිධානය කරන්න උණුගොඩදී මේ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුව දනගස්සන්න කියලා. ඇත්තම ආණ්ඩුව දනගස්සයිද මේ රැලියෙන්? මෙහෙම ආණ්ඩුවට ආණ්ඩුව දනගස්සන්න හම්බ වෙන්නේ නැහැ. මේ මිනිස්සු හිතාගත්තට අපි ජනතාව ඔළුව තියෙන මිනිස්සු ඉන්නේ දැන් නම් ඉතින් ඔළුව නැති කොටසක් ඇති දනගස්සන්න ගිහිල්ලා ඉතින් මේ මිනිස්සුන්ටම දන ගහ ගන්න වෙයි. අපි නම් දන ගහන්නේ අපේ ආණ්ඩුව අපි කෙලින් තියාගෙන අපි අපේ වැඩ කරන් අපි යනවා. සීලම ජන කොටස් එක්ක හොයලා ආණ්ඩුව පෙරලන්න නෙවෙයි ඒ කට්ටියන්ට පුළුවන් නම් සෙනග ටිකක් ගෙනල්ලා පෙන්නන්න කියන්නකො. ඒ කට්ටියන් සෙනග ටිකක් අර ඊයේ පෙරේද අර හාමුදුරුවෝ කෙනෙක් එකතු වෙලා පන්සලක අර බුදු පිළිමයක් මේ දැම්මන සීන් ඒක කියන්නේ ඔය නාමල්ලා කොහොමත් ආණ්ඩුව පෙරලිච්ච ගමන් නාමල්ලා කරන එකම දෙයක් තමයි රටේ අපි දන්න දේශපාලනය අනුව නාමල්ලා හැමදාම කරේ මේ රටේ පැරදිච්ච ගමන් එයාලා දේශපාලනය රටේ ඇති කරනවා දෙමළ මුස්ලිම් සිංහල ભેදයක් ඇති කරනවා. අර එයාලගේ අර නාමලුත් එක එකට ඉන්න හාමුදුරුවෝ කෙනෙක් කියනවානේ දකුණට ඇවිල්ලා දෙමළ පෙති ගහනවා කියලා අර මේ ෆෝන් එක ඇඩ් ඔය කියන්නේ හාමුදුරුවෝලා නෙමෙයි අතන හිටියේ. ඒ කට්ටිය තමයි මේ පාතාලේ ඔක්කොම මෙහෙව්ව හාමුදුරුවෝ ටිකක් තමයි එතන හිටියේ. ඔය නාමල්ලට ඕන විදිහට තමයි හැමදේම යන්නේ. රටේ නාමල් හිතන විදිහට දැන් ඉස්සර මිනිස්සු නෙමෙයි. ඉස්සර වගේ මොලේ නැති මිනිස්සු නෑ. දැන් මොලේ තියෙන මිනිස්සු ඉන්නේ. ඒ මොලේ තියෙන මිනිස්සු ඉන්නේ හින්දා රටේ කවදාකවත් ඒ කට්ටියන්ට ඕන විදිහේ එළවපුන් නැවත ගන්න නෑ. ඒකයි මේ රටට මෙච්චර කාලයක් වෙච්ච දේවල් වල හැටියට දැන් කරන දේවල් වල හැටියට කවමදාකවත් මේ අපේ රටට පිනට පහට වෙච්ච ජනාධිපතිතුමෙක් ඉන්නේ. ඒක නිසා කවදාකවත් මට කියන්න තියෙන්නේ මේ රට තව අවුරුදු 15කින්වත් මේ ආණ්ඩුව කැඩෙන්නේ නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දේශපාලන වේදිකාවේ මේ 21 ගැන ලොකු කතා බහකට ලක් වුණා. එතකොට නාම රාජපක්ෂ ප්‍රමුඛ පොට්ටු පාර්ශ්වයෙන් කියනවා 21 වැඩින් ආණ්ඩුව දනගස්සන්න නම් ඔවුන්ට පුළුවන් වෙයි කියලා. ඇත්තටම ඔවුන්ට පුළුවන් වේද මේ ආණ්ඩුවට
ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්න. දැන් කොහොමද ඒ කට්ටිය දන ගාලා යන්නේ? ඒකට දන ගාලා දැන් උඩට આવොත් ගැටලුවක් නැහැ. එන්න බෑ මං හිතන විදිහට. මේ ජනකාය දැක්කම මං හිතන්නේ ආයි දන ගහලා එකට නැගිටපුවා තත්ත්වයක. ඒ විදිහට මේ ඉන්න ජනකායනේ ස්වේච්ඡාවෙන්. එයාට කෑමකට බත් පැට මිස මට එක්කයි යන්නේ කොට දැන් මේ කවුරුත් අදින් ස්වේච්ඡාවෙන්. ඇත්තම කතාව සිරිසමස් එක අපිත් මේ වැඩ කරන ව්‍යාපාරික. නමුත් අපි ඇවිල්ලා තින්නේ මේ වැඩේ වෙනුවෙන්. අපේ ගම් වලින් මේව තුරන් වෙන්න ඕනේ. ඇත්තම කතාව. කිසිම ගැටලුවක් නැහැ. අපි ඒවලකට ඕන්ලාක් උදව් කරනවා. ජනාධිපතිතුමාට පොලිසියට සියලු දේවල් වලට උදව් කරනවා. තංගල්ලේ මේ මද්‍රව්‍ය වලට රේව රැලියක් සංවිධානය වෙනවා වගේම හෙට නුගේගොඩ ද්විපක්ෂීය සංවිධානය කරනවා ආණ්ඩුවට රේව. ආණ්ඩුව පන්නන්න ආණ්ඩුව දනගස්සන්න කියලා. ඇත්තටම ආණ්ඩුව දනගස්සන්න පුළුවන් වේද උන්ට? මම හිතන්නේ එයාලා දන ගහලා ඉන්නේ මේ වෙනකොට. එයාලා දන ගහපු හින්දා තමයි මට හිතන්නේ එයාලගේ දුර්වලතාවය වහගන්න, එයාලට කවුරු නැති හින්දා වහගන්න ඔය කීප දෙනෙක් එකතු කරගෙන කරන දෙයක් කියලා මට හිතෙන්නේ. හිතන්නේ මම හිතන්නේ මේ කොන්දපන තියෙන වැඩක් කරන දෙයක් නෙවෙයි ඔය. එයාලට දැන් අර සුන් විසිරු වෙලා විසිරි ගිහිපු කට්ටියක් දැන් නැවත ඔය මේ පෙන්ෂන් ගිහිපු කට්ටියක් තමයි එතෙන්ට මේ නුගේගොඩට හෙට එකතු වෙන්න උත්සාහ කරන්නේ මම හිතන්නේ. මම හිතන්නේ සමහර වෙලාවට සල්ලි දීලා ගේන්න පුළුවන් මොතෙන්ට මේ ජනගහනය පෙන්වන්න. එහෙම නැතුව මේ සිය කැමැත්ත යන පිරිස නම් බොහොම අඩුවේ මට හිතෙන්නේ. බොරු වැඩක් කියලා තමයි මට හිතෙන්නේ. එහෙම බෑ ඒගොල්ලොන්ට තිබිච්ච සැප සම්පත් නැති වුණාම ඒගොල්ලෝ නිකම් බියරු ඇටිලා ඒගොල්ලෝ ඒ සැප නැතුව තමයි ඔය එක දේවල් මේක ආණ්ඩුව ඉතින් ඇත්තටම වරදක් කියන්න බෑ මේ වැඩ ටික හොඳට කෙරීගෙන යනවා ඕකේ විපක්ෂයේ කියන කොටස් වලට පහුගිය කාලේ තිබිච්ච සැප නැතුව ඔය ඒවා හොයාගෙන නිකන් ගෙදරට වෙලා ඉන්න බැරි කමට තමයි ඕවා කරන්නේ. නැතුව මේ රට වටන්න බෑ රට ඇත්තටම දැන් හොඳයිනේ. අපි දකින තරමින් හොඳයි. ඒත් එක්කම අපේ හැමදෙන්නේ මේ අද මේ මද්ද්‍රව්‍ය වලට එරෙහිව තංගල්ලේ ආණ්ඩු පාර්ශ්වය රැලියක් සංවිධානය කරනවා වගේම ආණ්ඩුවට එරෙහිවත් හෙට දිනේදී නුගේගොඩ රැලියක් සම්බන්ධ මේ රැලියක් මේ සංවිධානය වෙනවා විපක්ෂයේ විසින් සංවිධානය කරපු රැලිය. මේ සම්බන්ධව තියෙන අදහස මොකද්ද? ඒ රැලිය සම්බන්ධ කරන්නේ බොහෝ දුරට හොරු අල්ලනකොට ඒ අය කුපිත වෙනවා. ඔතෙන්ට රැස් වෙන්නේ හොරු මංගොල්ලකාරයෝ කුඩු අයිස් ආදී සියලු ස්ත්‍රී දූෂක ආදී වශයෙන් මේ සමාජයේ ඉන්න දුර්වලම කොටස් එකතු කරලා හදන පාලනයක් 2029 නාමල් ගේන්න කියලා. ඒක බොරුවක්. ඒක කරන්නේ නැති දෙයක්. දැන් රට යන පැත්ත හොඳයි. යහපත් සමාජයක් ඉදිරියේදී නිර්මාණය වෙනවා. අපි දකිනවා මේ මද්ද්‍රව්‍ය වලට තිත තියන්න මද්ද්‍රව්‍ය වලට රෙහිව ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා රටමෙකට කියලා වැඩසටහනක්. මේ වැඩසටහන සාර්ථක වෙයි කියලා ඔබතුමාලා හිතනවද? අතිසාර්ථකයි. ජනාධිපතිතුමා ආරක්ෂක පොලිස්පතිතුමා මේ හමුදාපතිතුමාලා අපේ ගෞරවනීය මහා සංඝරත්නය වහන්සේලා එක්කවලා මේ කරන වැඩසටහන රටේ සියලුම ජන කොටස් එක්කවලා කරන වැඩසටහන අතිසාර්ථකයි මේ වැඩසටහන. ඒකම හැබැයි අපි දකිනවා මේ විපක්ෂය නම් මේකට සහයෝගයක් නැහැ වගේ පේන්නේ. ඒ කට්ටිය ඉතින් හෙට දාන් ඇදීමක් තියෙනවා අපි ඉතින් බලමු මේ කට්ටිය මොකද වෙන්නේ කියලා දාන් අදිනවා ඉත්තක පිළේ ආවේ. අපි දැක්ක මේ පසුගිය දවස්වල මේ තංගල්ලේ මද්ද්‍රව්‍ය තොග පිටින් අහුනේ මේ සමාජ මාධ්‍ය තුල හම්බන්තොට කියන මේ දිස්ත්‍රික්කය හැඳින්වෙන්නේ අයිස්ලන්තය කියලා. ඇත්තට මේ සම්බන්ධ වෙන අදහස මොකද්ද? අපිට මේ රටක් ඉතුරු වෙන්නේ නැහැ. අර මිනිස්සු ආණ්ඩු කරා නම් එහෙම අපේ රට ඉවටම මේ අයිස්කන්ධ ගොඩ ගහලා ගෙනල්ලා මද්ද්‍රව්‍ය ටික ගොඩ ගහලා අපේ රට විනාශ කරන තැනට අවිල්ලා තියෙන. ඉතින් මේක ඉතින් හිටපු මිනිස්සු බලා ගන්න ඕනේ ඉස්සෙල්ලා. දැන් ඉතින් හොඟක් අමාරු මේක පොඩ්ඩක් මේ නවත්තලා දාන්න. දැන් ඉතින් අපි උත්සාහ කරලා කොහොම හරි කොල්ල මේක නවත්ත ගන්න ඕනේ ඉස්සරහට. අනිවාර්යෙන් පුළුවන්. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ හරියට පොලිස්පති කෙනෙක් පත් කරන් ඉන්නවා. හරියට පොලිසියක් වැඩ කරනවා. ඒ කියන්නේ ජරාවට කප්පමට නැතුව සාධාරණ විදිහට පොලිසිය වැඩ කරනවා කියන්නේ මිනිස්සු තවංකව උදව් කරනවා මිනිස්සුන්ට. ඒක නිසා මේක අනිවාර්යෙන් මද්ද්‍රව්‍ය තුරන් වෙනවා. මද්ද්‍රව්‍ය තුරන් වෙනවා කියන්නේ දේශපාලනතොර හැම කෙනෙක්ම ඕකට උදව් කරනවාමයි. අනිවාර්යෙන්ම අනාගතයක් කියන්නේ තනිකරම අවුරුදු 18 19 20 කියන්නේ අයිස් ගහලා විනාශ වෙලා අර ඇමරිකාවේ වගේ අර මස් කන වගේ සතුන් වගේ මිනිස්සු වගේ බෝ වෙන්න තමයි හැදුවේ. අපේ වාසනාවට පෙර පිනකට තමයි මේ අපේ ජනාධිපතිතුමා බිහි වුණේ. ජනාධිපතිතුමා ආවේ නැත්නම් මේ රට මේ වෙද්දි අර අයිස් අහුවිච්ච විදිහට මේ ලංකාවම සොම්බි වගේ රටක් වෙලා තියෙන්නේ. ඒකයි කියන්න තියෙනවා. හැබැයි මේ විපක්ෂය නම් මේ මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට මේ ජාතික වැඩසටහන සහායක් නැහැ වගේ දැනෙන්නේ අපිට නම්. ඒ කට්ටිය ඉතින් සහාය දෙන්න විදියක් නැහැනේ. ඒ කට්ටියගේ ආණ්ඩුවලින් කවදාකවත් ඇල්ලුවේ නැහැනේ ওই විදියට. ඒ කට්ටිය කරේ මොකද්ද? ඒ කට්ටියට රටට මොන දේ වුණත් කවන්නේ නැහැ. එයාලගේ සාක්කුව පිරෙනවානේ. සාක්කුව පිරෙන හින්දා ඔය හැම කෙනෙක්ටම උදව් කරා. උදව් කරගෙන තමයි ඒ කට්ටිය ඒක කරේ. ඔය කුඩුකාරයෝ පාතාලේ හැම දෙයක්ම ඒ කට්ටිය තමයි බිහි කරේ රටේ. ඔය මේ අර
ඔය නාමල් රාජපක්ෂලා ස්ටේජ් වල හිටියේ දිවුලම්පිටිය අමරලා කියන්නේ තනිකරම පහකාලේ මිනිස්සුනේ උන් T56 කරේ දාගෙන මේ පාරේ ඇවිදින්නේ යුනිෆෝම් එකකට අගෞරව කරගෙන මගේ ඇහැට දාපු දෙක දේවල් මේ මමයි කියන්නේ යුනිෆෝම් එකකට අගෞරව කරගෙන නාමල් රාජපක්ෂලාගේ පස්සෙන් ඉඳගෙන ඒ වගේ ඇම්බිලිපිටියේ තිබ්බා මේ සංගීත සම්දර්ශනය ඒ සංගීත සම්දර්ශනේ එක පැත්තක් බලන්නේ මේ ඔය මෙයා කවුද මේ ඔය මං කිව්වේ දිවුලම්පිටිය අමරේ පොලිස් ස්ටේෂනෙත් කියන්නේ ඔය යන්න මහත්තයෝ මම බලා ගන්නම් කියලා. ඒ කියන්නේ නාමල්ලාගේ හයිය අරගෙන තමයි රාජපක්ෂලාගේ හයිය අරගෙන තමයි ඔය හැමදේම කරේ ඒ කට්ටිය. ඒකින්ද ඒ කට්ටියට මද්ද්‍රව්‍ය අල්ලන්න ඕන, ඒ කට්ටියට රට ඕන, ඒ කට්ටියට බලය ඕනේ. බලය මොකෝ ඒ කට්ටියට සදාකල් වැජපෙන්න ඕනකම තමයි තියෙන්නේ. රටට ආදරයට කරන දේවල් නෙමේ කට්ටිය කරන්නේ. ඒ වගේම අපේ හැමදුන්නේ මේ විපක්ෂයේ පිරිස් නම් හැබැයි මේ වැඩියට සහයෝගයක් නැහැ වගේ පේන්නේ. විපක්ෂයේ පිරිස් කියන්නේ මහත්තයෝ විපක්ෂය මේකට විරුද්ධයි. මොකද විපක්ෂයේ ප්‍රබල මැති ඇමතිවරු හිටපු අය තමයි මේවයි මූලිකත්වය ගන්න. ඒ විතරක් නෙවෙයි ඒ අයගේ අනුග්‍රහය. ඒ අය මද්ද්‍රව්‍ය අල්ලන්න අලුත් වොයිස් කට් දෙනවා, අලුත් ව්‍යාපාර පටන් ගන්නවා, ජාතිය ඇවිස්සීමට සඳහා නොයෙක් ව්‍යාපාර කරනවා. ඒ වගේම ආගමික වශයෙන් බෙදීම් හදනවා. ඒවටත් යොමු කරලා තියෙන පිරිසක්. ඔය ඇත්තටම මේ සිද්ධි සම්බන්ධයෙන් අපට තියෙන්නේ මේවා මේ දේශපාලන සහ පරාජිත දේශපාලඥයෝ තවදුරටත් මේ සමාජයේ ප්‍රශ්න නිර්මාණය කරමින් මේ රට අර්බුදයට ලක් කිරීමේ උත්සාහයක් මේක ඇතුලේ තියෙන්නේ. මෙතන ආගම් ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. එතන නීත්‍යානුකූල භූමිය නිරවුල් කර නොගත් එකේ ප්‍රතිඵලයක් තියෙනවා. අපි ආණ්ඩුවක් විදිහට සූදානම් වෙලා තියෙනවා. ඒ භූමිය නිරවුල් කරලා දීලා ඒ ප්‍රශ්න ටික විසඳන්න. හැබැයි ඒ ප්‍රශ්න ටික විසඳන එක වළක්වලා ඔය කියන දේශපාලන නඩේ ඔය පරණ පරාජිත ඔය කල්ලිය එක පුජ්‍යලය පාවිච්චි කරලා ඒ ප්‍රශ්න ජාතික ප්‍රශ්න බවට පත් කරන්න උත්සාහ කරනවා. අපි ආණ්ඩුවක් විදිහට සහ රටේ මිලියන 21ක් වෙච්ච මේ සමස්ත පුරවැසිය අතරේ ඔය ඉන්න ත්‍රාඩ කල්ලිය හැර බහුතරයක් ජනතාව සූදානම් ජාතික සමගිය ආගමික සමගියක මේ රට ඉස්සරහට යනවා දකින්න උන්ගේ ප්‍රාර්ථනයක් තියෙනවා මේ රට ගොඩනැගෙන්න. ඒ ප්‍රාර්ථනෙත් එක මිනිස්සු ඉන්නේ නිසා ඔය කුමන උත්සාහ කරත් ආගම්වාදයේ පතුරවන්න ජාතිවාදයේ පතුරවන්න උත්සාහ කරාට ඒවා පරද්දන්න රටේ ජනතාවත් ආණ්ඩුවත් අපි සූදානම් වෙලා තියෙන නිසා ඔය ජාතිවාදී ආගම්වාදී ඔය කල්ලි කණ්ඩායම් වල උගුල මේ රටේ ජනතාව හසු කරන්න අපි ඉඩ දෙන්නෙත් නෑ හසු වෙන්නෙත් නෑ කියන පණිවිඩය තමයි කියන්න තියෙන්නේ. තංගල්ලේ මේ මද්ද්‍රව්‍ය වලට රහිව ආණ්ඩු පාර්ශ්ව රැලියක් සංවිධානය කරනවා වගේම නුගේගොඩ හෙට විපක්ෂීය රැලියක් සංවිධානය කරන මේ ආණ්ඩුවට රහිව. ඇත්තට මේ රැලිය සාර්ථක වේද? මොකද දැන් මේ නාම රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂයේ පිරිස් කියන මේක මේ ආණ්ඩුවට රහිව ආණ්ඩුව පන්නන්න කරන වැඩක් කියලා. ඇත්තටම ආණ්ඩුව පන්නයිද ආණ්ඩුවට මේ රහිව මේ සංවිධානය කරන රැලිය සාර්ථක වේද? අනේ නෑ මම නම් අපි නම් ඉතින් මිනිස්සු වශයෙන් ඇත්තට මේ බත් පිටු කන මිනිස්සුන්ට නම් ඉතින් මේක හොඳට තේරෙනවා මේක යන්නේ මොන දිශාවටද කියන එක මිනිස්සුන් තේරෙනවනේ නේ. මිනිස්සු ඇත්තටම මේ තමන්ගේ දූ දරුවෝ වෙනුවෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් මෙච්චර කලියෙන් අනාගතේ නොවෙච්ච දේවල් දැන් ඉතින් සුබවාදී විදිහට ඔක්කොම හැරෙලා තියෙන්නේ. ඒක නිසා ඉතින් මේ වර්තමාන රජය ගැන අපේ ඉතින් දැඩි විශ්වාසයක් තියෙනවා. ඒක තමයි කියන්නේ. අනිත් ඉතින් මේ පල්පට්ට හොරු වගේ නේ ඉතින් මෙතුමාලා අපි වැඩ රාජකාරී කොක්මන තිබුණත් මේ වෙනුවෙන් අපේ ඉතින් ජීවිත පරිත්‍යාගයෙන් අපට කරන්න අපි කැමතියි. අපේ ගම්වල සියලු දෙනා එහෙම මද්ද්‍රව්‍යවලට සම්බන්ධ පහුගිය ආණ්ඩුව මද්ද්‍රව්‍යත් එක්ක ගැට ගැහිලා තිබුණේ. දේශපාලනය ගැට ගැහිලා තිබුණේ. ඒ නිසා ඒ දේශපාලනය අහිමි වෙච්ච වගේම මද්ද්‍රව්‍ය ව්‍යාපාරෙත් අහිමි වෙමින් තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ එකතු වෙනවා ඒ දේශපාලන පෙරලියක් කරන්න. මම හිතන්නේ ඒක හම්බ වෙන්නේ නැහැ. මොකද මිනිස්සු අවුරුදු 76කට පස්සේ ආණ්ඩු කියන්නේ මොනවද කියලා තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා මම හිතනවා ඒක ඒගොල්ලන්ට පුළුවන්කමක් වෙන එකක් නැහැ. ඒ ගමන සාර්ථක කරගන්න මිනිස්සු තේරුම් ගනිමින් ඉන්නේ මොකද්ද ආණ්ඩු කරන්නේ කියලා කියන්නේ. ඇත්තටම ආණ්ඩුවට එරෙහිව රැලිය සංවිධානය වෙනවා. ඒක ගැන ඇත්තටම අපි හොඳටම විශ්ලේෂණාත්මකව හිතුවොත් හොඳින්ම කල්පනා කර බැලුවොත් මම එකතු වෙන්නේ මොකටද කියලා අපිට හොඳටම පැහැදිලි. හතර වටින් කුඩු වහු වෙනවා. ඊගාවට ඔවුන්ට අනිවාර්යයෙන්ම මේ කරපු මේ දූෂණ ක්‍රියාව හේතුවෙන් හිරේ යන්න වෙනවා. මේ එකතු වෙලා තියෙන්නේ හොරු කල්ලිය හොරු බේරගන්න රැලියක් මිසක මේ ආණ්ඩුවට විරුද්ධව හොරු බේරෙන්න කරන රැලියක් මිසම රටේ ජනතාවට ආදරය කරන රැලියක් නෙමෙයි. ඒක අපි හැම දෙනාම තේරුම් ගත යුතු දෙයක්. ආගම සම්බන්ධ කරන ත්‍රිකුණාමලයේ සිද්ධියක් ඇති වුණා. මේ සිද්ධිය රටම කතා වෙන මාතෘකාවක් බවට පත් වුණා. අපි දැක්ක ආණ්ඩු පාර්ශ්වයෙන් විපක්ෂයට චෝදනා කරා මේ සිද්ධිය මේ විපක්ෂයේ
නාම රාජපක්ෂ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා ප්‍රමුඛ විපක්ෂය මේක මේ ජාතිවාදය උස්සන්න කරා කියලා. ඇත්තම ජනතාව ඉදිරිය මොන වගේ අදහසක දින්නේ? මෙහෙමනේ. ඔය කියන්නේ අර ආගමයි ජාතියයි කියන්නේ අවසාන තක්කඩියගේ හැංගෙන තැන කියලා. ඒ නිසා මේ අපේ බුද්ධ ආගම කියන්නේ හොඳ දහමක්. ඒ දහම මේගොල්ලෝ වැරදි විදියට පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ දේශපාලන බලය රැකගන්න ඒගොල්ලෝ දිගටම පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා ඇත්තටම නිර්මල බුදුදහම සහ සිංහල ජාතිය කියන එක ඒගොල්ලෝ ඉස්සරහට දාගෙන වැරදි වැඩ කරන්න ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. අපි දැක්ක ඊයේ පෙරේදා ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන කපුවා කොහොමද ඒගොල්ලෝගේ හැසිරීම කියලා. ඒ නිසා රටේ බහුතර අනවශ්‍ය ධනයක් ගොඩ ගැහිලා තියෙනවා නම් ඒ ආගමට ජාතියට මුවා වෙලා වැරදි වැඩ කරන මිනිස්සු තමයි ඒවා හැංගිලා ඉන්නේ. නිසා මම හිතනවා ඒවා ඉස්සරහට ඒවා ඒ පාරවල් මිනිස්සු එරෙදි ගලවලා දානවා. ඒ නිසා ඒවා අනාවරණය වෙනවා. එතකොට මම හිතනවා දීර්ඝ කාලින අවුරුදු 5ක් 6ක් යනකොට මේ කියන කතාව නිවැරදි වෙනවා. මිනිස්සු තේරුම් ගන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් මේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා මේ පටන් ගත්ත වැඩසටහන සම්බන්ධයෙන් එතුමා ගැන විශ්වාසයක් තියෙනවද මේ මද්ද්‍රව්‍ය වලට තිතේ කියලා? ඔව් එතුමා බොහොම ඕනෑකමින් හැම දෙයක් ගැනම පෞද්ගලික සොයා බලමින් කටයුතු කරන බව අපිට පේනවා. නිසා මේ කටයුත්ත විනාශ කිරීමේ කටයුත්ත බොහොම ඉක්මනින් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක මේ අපි දැක මේ තංගල්ලේ මේ මද්ද්‍රව්‍ය වලට රිවි වැඩසටහනක් ක්‍රියාත්මක වෙද්දී හෙට නුගේගොඩදී ආණ්ඩුවට රිවි වැඩසටහනක් ක්‍රියාත්මක වෙන විපක්ෂයේ රැලියක් ක්‍රියාත්මක වෙනවා. මේ රැලිය සම්බන්ධයෙන් මොකක්ද ජනතාව ඉන්න අදහස මේ ආණ්ඩුවට රිවි සංවිධානය කරන රැලිය සම්බන්ධව? නෑ ඒක ඇවිල්ලා මේ රාජපක්ෂ පරම්පරාව නගා සිටුවීම වැඩ පිළිවෙලනේ කරන්නේ. ඒක ඇවිල්ලා තාත්තලා පුතාලා බාප්පලා පරම්පරාව මේ කාලා අන්තිම අගාදිරපත් කරපු රටක්. දැන් පුතා එන වෙනත් වේශයකින් මේ ගොඩ ගන්න කියලා. ඒ බොරුවක් මිනිස්සු රැවටෙන්න එපා කියලා අපි කියනවා. අපි දැක මේ පසුගිය දිනවල මේ තංගල්ල නගරයෙන් තංගල්ල ආශ්‍රිතව මද්ද්‍රව්‍ය තොග පිටින් ආවනේ. මේ රාජපක්ෂලගේ දේශපාලනය මේ හම්බන්තොටින් ආවර කරා වගේම මද්ද්‍රව්‍යත් මේ හම්බන්තොට ඉවර කරන්න පුළුවන් වේද? හම්බන්තොට ඉවර කරන්න පුළුවන් මේ රාජපක්ෂල කර වෙන්න ඕනේ. රාජපක්ෂල ඉන්නකම් මේ ඔය මද්ද්‍රව්‍ය ඉවර කරන්න බැරි වෙනවා. ඒ වුණාට අපේ රජයේ මේ ජනාධිපතිතුමා ඉන්නකම් මේ රටට කවදාකවත් ඔය මද්ද්‍රව්‍ය ඇති වෙන්නේ නැහැ. ඔක්කොම නැති වෙන එක තමයි එන්නේ. එන්න පොලිසිය පවා සෑම කෙනෙක්ම පොලිසියලත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවානේ දැන්. අර മന്ത്രി කෝල් ගහද්දී ඒකන එළියට දාන්න මේ മന്ത്രി කෝල් ගහද්දී එළියට දාන්න ඒව කරන්නේ නැහැ නේ දැන්. තමන්ගේ පක්ෂයේ දැන්ට ඔය මාලිමාවට වැඩ කරන මිනිහෙක් වුණත් වැරද්දක් කරා නම් වැරද්දයි කියලා දඬුවම් දෙන තත්ත්වයක් තියෙන අපිට ඕන උනේ ඒ තත්ත්වයක් හදා ගන්න රටේ. දැන්ට අපිට ඒ තත්ත්වය තියෙනවා මේ රටට. ඒක නිසා මේ ආණ්ඩුව මොනම හේතුවක් මතවත් අනාගත ළමා පරපුර වෙනුවෙන් මේ ආණ්ඩුව තියෙන්න ඕනේ. නැත්තම් මේ ආණ්ඩුව කැඩෙනවා කියන්නේ මේ රට නැවත තිබ්බට වැඩිය අනාථ තත්ත්වයකට ඇති වෙනවා. ආගම සම්බන්ධ කරන ත්‍රිකුණාමලයේ සිද්ධියක් ඇති වුණා. මේ හැබැයි ඒක පාර්ලිමේන්තුවෙත් කතා බහට ලක් වුණා. පාර්ලිමේන්තුව විවාදත් කරා. එතකොට මේ ආණ්ඩු පාර්ශවයෙන් විපක්ෂයට චෝදනා කරන්න ගත්ත මේ විපක්ෂයේ පක්ෂ මේ කණ්ඩායම එකතු වෙලා මේක මේ ජාතිවාදය අවුස්සන්න මේ කරන වැඩක් කියලා. අතන ජනතාව විදිහට මොනවා කියලා අදහසක දින්නේ? ඒ මිනිස්සු ඉතින් එදත් කරේ ඕක අදක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක අපි ඒවට තැන දෙන්නේ නැහැ කොහොමත් අපේ ආගම අපි රැක ගන්න අනිත් ආගම් වල ඉන්න කට්ටියටත් අපි අවංකව ආදරය කරනවා අපි සීලු දෙනා මේ එක මිටට අපි කවුරුත් ඉන්නේ අපි එහෙම මේ බෙදිලා වෙන් වෙලා නැහැ ආගම් වශයෙන් මිනිස්සු ඒ කට්ටිය දේශපාලන වාසි ගන්න එක තුරුම්බු ගහනවා අපි ඒවට රැවටෙන්නේ නැහැ රටේ ජනතාව රැවටෙන්නේ නැහැ ඉතින් ඒවට